ආයුබෝවන් මකර ලග්නාධිපති අපේ ආදරණීය හිතවතුන්ව හිතවතියන්ව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අප්‍රේල් මාසය තුළ උදා වෙන සිංහල අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම ඉතාමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පළමුව තබමින් අපි අද සූදානම් වෙන්නේ අප්‍රේල් මාසය තුළ මකර ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් නිවැරදිව පරීක්ෂා කරලා ඒ හරහා ඔබේ ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණා ඔබ සමග කතා කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. ඒ වගේම ඔබට මතක් කරනවා මකර ලග්නයේ උපන් ඔබේ ග්‍රහ පිහිටි ග්‍රහ මාරුවීම් ඉතාමත් සූක්ෂමව පරීක්ෂා කරලා අප්‍රේල් මාසය තුල ඔබට උදා වෙන සුබ නැකත් පිළිබඳ වීඩියෝ එකක් අපි channel එකේ පළ කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් ඔබට පුළුවන් නම් බලන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් අප්‍රේල් මාසය තුල ඔබේ ව්‍යාපාරික කටයුතු, ඔබේ අධ්‍යාපනික කටයුතු සුබ මුහුර්තයකින් ආරම්භ කරලා ජයග්‍රාහී නිමාවක් දකින්න. ඒ වගේම ඔබට කියන්න ඕනේ මේ ලග්න පලාඵල විස්තරය මකර ලග්නාධිපති ඔබ සියලු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරන පොදු ලග්න පලාඵල විස්තරයක්. මේ ලග්න පලාඵල විස්තරය ඔබේ පෞද්ගලික කේන්ද්‍ර සටහන් මත ඒ වගේම ඔබේ කර්ම ශක්තියින් මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි 70%ක 60ක පමණ ප්‍රමාණයකින් මේ ඔබේ ජීවිතයට බලපාන නිසා මේ ලග්න පලාඵල විස්තරය අහලා සුබ දේවල් අහද්දි සතුටු වෙනවා වගේම අසුබතා තේරුම් අරගෙන ඒවා මගහරවා ගැනීමට පෙර සූදානමක් ඇති කරගන්න මේ ලග්න පලාඵල විස්තරය ඔබට ඉතාමත් වැදගත් කියන කාරණේ ඔබට මතක් කරනවා. ඉතින් අපි බලමු අප්‍රේල් මාසය තුල මකර ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් මොන විදිහේ පිහිටීමකද තියෙන කියන කාරණේ. ඊට කලින් අමතක කරන්නේ නැතුව channel එක subscribe කරලා තියාගන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු සැනින් එසනින් ලබා ගැනීමට. අප්‍රේල් මාසය තුල මකර ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම ගැන පළමුව අපි කතා කරමු. මාසයේ ආරම්භ වෙද්දී රවි ග්‍රහයා ඔබේ 3 වැන්නේ ඉඳලා අප්‍රේල් 14 වෙනිදා වෙද්දී 4 වැන්න තුලට ඒ කියන්නේ මේසයට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම කුජ ග්‍රහයා මාසයේ ආරම්භ වෙද්දී ඔබේ දෙවැන්න තුල ඉන්න අතර අප්‍රේල් 2 වෙනිදා ඔබේ 3 වැන්නට ගමන් කරනවා. ඒ වගේම බුධ ග්‍රහයා මාසයේ ආරම්භයේදී ඔබේ 3 වැන්න තුල රැඳී සිටින අතර අප්‍රේල් 9 4 වැන්නට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා මාසයේ ආරම්භ වෙද්දී ඔබේ 4 වැන්න තුල තැන්පත් වෙලා ඉන්න අතර අප්‍රේල් 19 5 වැන්නට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා මේ මාසයේ පුරාම ඔබේ 6 වැන්න තුලත්, සෙනසුරු ග්‍රහයා මාසයේ පුරාම 4 වැන්න තුලත්, රාහු ග්‍රහයා මාසයේ පුරාම 2 වැන්න තුලත්, කේතු ග්‍රහයා මාසයේ පුරාම 8 වැන්න තුලත් පිහිටලා තිබෙන ග්‍රහ පිහිටීමක් තමයි මකර ලග්නාධිපති ඔබට මේ අප්‍රේල් මාසය තුල උදා වෙන්නේ. ඉතින් අපි බලමු මේ ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් මකර ලග්නාධිපති ඔබේ රැකී ආරක්ෂා සහ ව්‍යාපාර කටයුතු වලට, ඒ වගේම ඔබේ පෞද්ගලික ජීවිතයට, ඒ වගේම ඔබේ අධ්‍යාපනික කටයුතු වලට සහ ඔබේ සෞඛ්‍ය ජීවිතයට මේ ග්‍රහ බලපෑම් මොන විදිහේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ. මකර ලග්න හිමියන් කියන්නේ සහජයෙන්ම ඊටාම කැපවීමෙන් වැඩ කරන, ඒ වගේම ඉලක්ක කරා යන පිරිසක්. හැබැයි මේ අප්‍රේල් මාසය කියන්නේ ඔබේ ග්‍රහ මණ්ඩලයේ සුවිශේෂී වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙන කාලයක්. විශේෂයෙන්ම සෙනසුරු ඔබේ 4 වැන්නේ සහ රාහු 2 වැන්නේ ගමන් කරන මේ වකවානුව රැකියාවේදී සහ ව්‍යාපාරයේදී ඔබට මොන වගේ බලපායිද කියන කාරණේ අපි ගැඹුරින් කතා කරමු. අප්‍රේල් මාසයේ ආරම්භ වෙද්දීම ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා මේෂ රාශිය, ඒ කියන්නේ ඔබේ 4 වැන්න තුල තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම දෙවැන්නේ රාහුත්, 8 වැන්නේ කේතුත් ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ අර්ධ අෂ්ටම ඒ රාෂ්ටක තත්වයකට මේ කාලය තුල මුහුණ දෙමින් සිටින බව. ගුරු ග්‍රහය 6 වැන්නේ රැඳී සිටිනවා. මේ ග්‍රහ පිහිටීම අනුව ඔබට මේ මාසයේ පුරාම ලොකු වගකීම් ප්‍රමාණයක් කරට ගන්න සිද්ධ වෙන ස්වභාවයක් තමයි පෙන්වු කරන්නේ. ඒ වගේම රැකියාවේදී හෝ ව්‍යාපාරයේදී ලේසි මාවතක් නම් මෙන්න මේ කාලය තුල පේන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන් මේ කාලය තුල කැපවීමෙන් උත්සාහයෙන් කටයුතු කරොත් ඉතාමත් සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න. මකර ලග්නේ රැකියා කරන අයට මේක කොහොමද බලපාන්නේ කියලා අපි කතා කරොත් මාසයේ ආරම්භයේදී කුජ ග්‍රහය ඔබේ දෙවැන්නේ ඉඳලා අප්‍රේල් 2 වෙනිදා 3 වෙනිදාට මාරු වෙනවා. මේක ඉතාම සුබ පණිවිඩයක්. ඔබේ උත්සාහය සහ ධෛර්යය මේ මාසයේ වැඩි. විශේෂයෙන්ම තාක්ෂණික අංශවල, ආරක්ෂක අංශවල සහ ඉංජිනේරු අංශවල ඉන්න අයට අප්‍රේල් 2 පස්සේ ලොකු පිබිදීමක් ඇති වෙන ස්වභාවයක් පෙන්වු කරනවා. හැබැයි මතක තියාගන්න රවි ග්‍රහයා අප්‍රේල් 14 වෙනකන් ඉන්නේ 3 වැන්න තුල. එතකන් රැකියාවේ ඉහළ නිලධාරීන්ගෙන් ඔබට සහයෝගය ලැබෙනවා. හැබැයි අප්‍රේල් 14න් පස්සේ රවි 4 වැන්නට ගමන් කරනවා. ඒ කියන්නේ සෙනසුරු ඉන්න තැනට. මෙන්න මෙතනදී තමයි ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම රැකියාවේදී ඔබේ තීරණවලට ඉහළින් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම සේවා ස්ථානයේ පරිපාලනමය ගැටලු
මේ කාලය තුළ ඇති වෙන්න පුළුවන්. ඔබ රජයේ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් මේ අප්‍රේල් අගභාගයේදී වගකීම් ඉටු කිරීමේදී ඊටාම විමසිලිමත් වීම අත්‍යවශ්‍යයි. ව්‍යාපාරික පැත්ත ගැන කතා කරොත් රාහු ඔබේ දෙවැන්න තුළ රැඳී සිටින බවක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ ධනස්ථානය තුළ. මේකෙන් වෙන්නේ ක්ෂණිකව මුදල් ලැබීම වගේම ක්ෂණිකව මුදල් වැයවීම. ඒ නිසා මේ කාලය තුළ අයවැය කළමනාකරණය ඉතාමත් වැදගත්. බුධ ග්‍රහය අප්‍රේල් 9 වෙනිදා 4 වෙනිදාට එනවා. ලේඛන කටයුතු හෝ සංනිවේදන අංශයේ ව්‍යාපාර කරන හිතවතෙක් නම් අප්‍රේල් මුල් සති දෙකේදී ගනුදෙනු ස්ථිර කරගන්න එක ඔබේ ඇඟට මනසට ඉතාමත් හොඳයි. මොකද අප්‍රේල් මැද ඉඳන් සෙනසුරු සහ රවිගේ බලපෑම නිසා ව්‍යාපාරික ස්ථානයේ දේපල සම්බන්ධ ගැටලු හෝ නීතිමය ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන ස්වභාවයක් මේ ග්‍රහ පිහිටින් එක්ක පෙන්눔 කරනවා. අප්‍රේල් 19 වෙනිදා සිකුරු ග්‍රහයා ඔබේ 5 වෙනිදාට මාරු වෙනවා. අන්නේ අවස්ථාව ඔබට ලොකු සහනයක් උදා කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම නිර්මාණාත්මක ව්‍යාපාර, විනෝදාස්වාද අංශය සහ රූපලාවන්‍ය වැනි ව්‍යාපාර කරන මකර ලග්න හිමියන්ට අප්‍රේල් 19න් පස්සේ ලොකු ලාභ උදා වෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. නමුත් අලුත් ආයෝජන කරන්න යද්දී මේ කාලය තුල ලොකු අවධානමක් ගන්න එපා කියන එක තමයි මං කියන්නේ. මොකද ගුරු ඉන්නේ 6 වෙන්නේ. ඒ නිසා ණයබර මේ කාලය තුල වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දෙවැන්නේ රාහු ඉන්න නිසා මේ කාලය තුල ව්‍යාපාරික හවුල්කරුවන් සහ සංඝයන් එක්ක කතා කරද්දී වචන පාවිච්චිය පරිස්සමින් කළ යුතුයි. ඉවසීම නැති වෙන්න පුළුවන් මේ කාලේ. ඒක නිසා වචන පාවිච්චි කරද්දී පරිස්සමින් කටයුතු කරන්න කියන උපදේශය මම ඔබට දෙනවා. අප්‍රේල් මාසය තුළ පවතින ග්‍රහ පිහිටීන් සහ ග්‍රහ මාරුවෙන් මකර ලග්නාධිපති අපේ ආදරණීය හිතවතුන්ගේ පෞද්ගලික ජීවිතයට, විවාහයට, ආදරයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරොත් අපි මුලින්ම කතා කරමු මේ කාලය තුළ ඔබේ නිවස සහ පවුල ගැන. මකර ලග්න හිමියන්ගේ 4 වෙනිදා, ඒ කියන්නේ මව්පස සහ නිවස නියෝජනය කරන ස්ථානේ මෙන්න මේ කාලේ සෙනසුරු ග්‍රහයා ගමන් කරනවා. මේක අර්ධෂ්ටම ඒ රාෂ්ටක තත්ත්වයක්. ඒ වගේම අප්‍රේල් 14න් පස්සේ රවි ග්‍රහයාත් අප්‍රේල් 9න් පස්සේ බුධත් මේ 4 වෙනිදාටම පැමිණෙනවා. 4 වෙනිදාට පැමිණ මේ 3 දෙනා සංයෝගයක් සිද්ධ වෙනවා. මේක තේරුම තමයි මේ අප්‍රේල් මාසයේ නිවසේ කටයුතු වෙනුවෙන් ඔබට වෙනදාට වඩා වෙහෙසෙන්න සිද්ධ වෙනවා. මවගේ සෞඛ්‍ය ගැන මේ කාලය තුල සැලකිලිමත් වෙන එක ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම නිවසේ දේපල ප්‍රශ්නයක් ගැන පොඩි අවිවේකී බවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු සමයේ නිවසේ අලුත් වැඩියා කටයුතු හෝ වෙනස්කම් කරද්දී ඉවසීමෙන් කටයුතු කරන එක ඔබට ඉතාමත් සුබයි. මොකද රවි සහ සෙනසුරු එකම තැනක සිටීම නිසා පවුලේ සමාජිකයන් අතර සුළු මතභේද මතගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රාහු ග්‍රහයා ඔබේ දෙවැන්නේ ඉන්න නිසා මෙන්න මේ කාලය තුල කතා කරද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. රාහු කියන්නේ හදිස්සි කෙනෙක්. ඒ නිසා පවුලේ අය සමග කතා බහ කරද්දී, අවුරුදු උත්සවවලදී නෑදෑ හිත මිතුරන් සමග කතා කරද්දී, වචන පාවිච්චි කරද්දී මේ කාලය තුල ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඔබ නොහිතන වචනයකින් සමීපතම කෙනෙක්ගේ මේ කාලය තුල හිත රිදෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අප්‍රේල් 2 වෙනිදා කුජ ග්‍රහයා 3 වෙනිදාට පිවිසීම ඔබට ලොකු මානසික ශක්තියක් උදා කරනවා. මේ කාලය තුල ඔබේ සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් ලැබෙන්න පුළුවන් ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම අපි කතා කරොත් අප්‍රේල් මාසයේ තුල ග්‍රහ පිහිටීන් ග්‍රහ මාරුවෙන් ඔබේ විවාහ ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ ඔබේ 7 වෙනිදාට අධිපති චන්ද්‍රයා වුණත් මේ කාලේ 6 වෙනිදා ගුරු තැන්පත් වෙලා ඉන්න නිසා සහකරු හෝ සහකාරිය එක්ක පොඩි මතගැටුම් මතභේද ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික කරුණු හින්දා ඔබේ පවුලේ වගකීම් බෙදා ගන්න යද්දී එකඟතාවයකට එන්න අමාරු කරුණු හින්දා ඔබ අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාලය තුල ඔබ දෙදෙනා අතර තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අප්‍රේල් මාසයේ එකිනෙකාට ඇහුම්කන් දීම ඉතාමත් වැදගත්. සෙනසුරු 4 වෙනිදා ඉන්නකොට ඔබ තනි වෙලා වගේ හැඟීම් ඔබට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබේ හැඟීමක් විතරයි. සහකරුගෙන් ඈත් වෙන්නේ නැතුව විවෘතව කතා කරන්න. විවෘතව කතා කරලා මේ කාලය තුල උදා වෙන ප්‍රශ්න निराකරණය කරගන්න උත්සාහවන්ත වෙන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් ඔබේ විවාහ ජීවිතය ඇතුළේ ප්‍රශ්න සමන්තයකට පත් කරගෙන සතුටෙන් සෞභාග්‍යයෙන් කාලය ගත කරන්න. ඒ වගේම අප්‍රේල් මාසයේ තුල මකර ලග්න හිමියන්ගේ ආදරය සම්බන්ධයෙන් කතා කරොත් අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුල ආදර සම්බන්ධතාවල පොඩි සීතල ගතියක් ඇති වෙන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. හැබැයි අප්‍රේල් 19 වෙනිදා සිකුරු ග්‍රහය ඔබේ 5 වෙනිදා තේමත් සමග ඉතාමත් සුබ තත්ත්වයන් උදා කරනවා. 5 වෙනිදා සිකුරු කියන්නේ ආදරයට ඉතාම සුබ පිහිටීමක්. අවිවාහක අයට අලුත් ප්‍රේම සම්බන්ධතා හමු වෙන්න පුළුවන් කාලයක්. පවතින සම්බන්ධතාවල තිබෙ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කාලයක් මේ අප්‍රේල් මාසය තුල පෙන්වු කරනවා. ඔබ යම් කෙනෙකුට ඔබේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරන්න හිතාගෙන ඉන්නවා නම් අප්‍රේල් 19න් පස්සේ කාලය ඒකට ඉතාමත් සුබයි. ඒ වගේම දරුවන් බලාපොරොත්තු වන අයටත් මේ සිකුරු මාරුව
ඊටාම සුබ පණිවිඩ ගෙනෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. සාරාංශයක් විදිහට ගත්තොත් අප්‍රේල් මාසයේ මකර ලග්න හිමියන්ට මිශ්‍ර ඵල දෙන මාසයක්. පවුලේ වගකීම් වැඩි වෙනවා. හැබැයි මාසයේ අග වෙද්දි ආදරය සහ සතුට ඔබ සොයාගෙන යන ස්වභාවයක් මේ ග්‍රහ පිහිටීන් එක්ක පෙන්눔 කරනවා. අප්‍රේල් මාසය තුල පවතින ග්‍රහ පිහිටීන් සහ ග්‍රහ මාරුවීන් අපේ අධ්‍යාපනයේ හදාරන මකර ලග්නාධිපති ආදරණීය දුවදරියන්ගේ අධ්‍යාපනික කටයුතු වලට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන එක කතා කරොත් දරුවන්ට මෙන්න මේ කාලය ඊටමත් තීරණාත්මක කාලයක්. විශේෂයෙන්ම මකර ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට වග කියන සිකුරු ග්‍රහයා මේ මාසයේ ඊටමත් විශේෂ ගමනක නිරත වෙනවා. අද අපි බලමු සෙනසුරු 4 වැන්නේ ඉන්නකොට රාහු 2 වැන්නේ ඉන්නකොට ඔබේ අධ්‍යාපන ඉලක්ක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන කාරණේ. මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අධ්‍යාපනය ගැන කියවෙන 4 වැන්න තුල මේ දවස්වල සෙනසුරු ග්‍රහයා ගමන් කරනවා. මේක අර්ධ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක්. ඒ නිසා ඉගෙන ගන්න දරුවන්ට මේ කාලය තුළ පොඩි කම්මැලිකමක් එහෙම නැත්නම් මානසික පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දෙවැන්නේ රාහු ඉන්න නිසා පාඩම් කරන දේවල් මතක තබා ගද්දී පොඩි පටලවිලි සාගත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒත් බය වෙන්න එපා. මේ මාසයේ සිද්ධ වෙන ග්‍රහ මාරුවීන් එක්ක මේ තත්ත්වය ජය ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු මේ කාලය තුල ඔබේ අධ්‍යාපනයට එල්ල වෙන බලපෑම් මොනවද කියන කාරණා. පාසල් යන වයසේ දරුවන් ගැන බැලුවොත් බුධ ග්‍රහය අප්‍රේල් 9 වෙනිදා 4 වෙනිදාට පැමිණෙනවා. බුධ කියන්නේ බුද්ධියට අධිපති ග්‍රහයා. ඔහු සෙනසුරු එක්ක එකතු වීම නිසා ඔබට ගණිතය, විද්‍යාව වගේ ගැඹුරු විෂයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න අවස්ථාව උදා වෙනවා. හැබැයි මතක තියාගන්න අප්‍රේල් 14න් පස්සේ රවි ග්‍රහයාත් 4 වෙනිදාට එනවා. එතනදී සෙනසුරු සහ රවි අතර තියෙන සතුරු බව නිසා නිවසේ පරිසරයේ අධ්‍යාපනයට පොඩි බාධාවන් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාලය තුල පාඩම් වැඩ කරන්න නිස්සබ්ද හුදකලා ස්ථානයක් තෝරා ගන්න එක ඉතාමත් වැදගත්. උසස් අධ්‍යාපනයේ හදාරන මකර ලග්නාධිපති දුවදරියන්ගේ අධ්‍යාපනික කටයුතු ගැන අපි කතා කරොත් ඔබ ඉංජිනේරු, තාක්ෂණික, වෛද්‍ය හෝ ක්‍රීඩා අංශයේ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් මේ අප්‍රේල් මාසයේ ඔබේ දක්ෂතා කැපී පෙනෙන වර්ධනයක් ඉස්මතු වෙන කාලයක්. ඒ වගේම ගුරු ග්‍රහය 6 වැන්නේ සිටීම නිසා තරඟ විභාගවලදී ඔබ දැඩි කැපවීමක් කරන්න සිද්ධ වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. මේ කාලය තුල ඔබට වාසනාවට වඩා මහන්සිය මතම ජයග්‍රහණය තීරණ වෙන මාසයක් කියන එක තමයි මේ ග්‍රහ පිහිටීන් හමුවේ පෙන්වුම් කරන්නේ. මකර ලග්න හිමියන්ගේ අධ්‍යාපනයේ සහ බුද්ධියට අධිපති පංචම ස්ථානාධිපති සිකුරු ග්‍රහය අප්‍රේල් 19 වෙනිදා 5 වෙනිදාට ගමන් කරනවා. ඒ කියන්නේ තමන්ගේම රාශිය වන රුසඹයට පිවිසෙනවා. මෙන්න මේක තමයි මේ මාසයේ ඔබට ලැබෙන රම්මය අවස්ථාව. අප්‍රේල් 19න් පස්සේ ඔබේ මතක ශක්තිය අතිශයින්ම දියුණු වෙනවා. නිර්මාණාත්මක විෂයන්, කලා අංශ, භාෂා අධ්‍යාපනය කරන අයට මේ කාලේ ඉතාම අසුබයි. කලින් පාඩම් කරගන්න බැරුව හිටපු අපහසු කොටස් මෙන්න මේ කාලයේදී ඉතාමත් ඉක්මනින් ඉතාමත් පහසුවෙන් ධාරණය කරගන්න ඔබට හැකියාව උදා වෙනවා. විභාගවලට සූදානම් වෙන දරුවන්ට අප්‍රේල් අග සති දෙක ඉතාමත් වැදගත් කියන එක මම ඔබව දැනුවත් කරනවා. අප්‍රේල් මාසය තුල පවතින ග්‍රහ පිහිටීන් සහ ග්‍රහ මාරුවේ මකර ලග්නාධිපති ඔබේ සෞඛ්‍ය ජීවිතයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරොත් ඔබ දන්නවා අපට මොන දේ ලැබුණත් අපේ සෞඛ්‍ය පිරිහිලා නම් අපේ ජීවිතයෙන් ඇති වැඩක් නැහැ. ඒකයි බුදුහාඳුරෝ කිව්වේ ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගීකම උතුම්ම ධනය. ඉතින් ඒ නිසා අපි බලමු අප්‍රේල් මාසය තුල ඔබේ සෞඛ්‍ය ජීවිතයට මේ ග්‍රහ පිහිටීන් මොන විදිහේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණා. මකර ලග්න හිමියන් වෙන ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය මේෂ රාශිය. ඒ කියන්නේ ඔබේ 4 වැන්නේ ගමන් කරනවා. සෙනසුරු සිටීම සෞඛ්‍ය මේ වශයෙන් ඉතාමත් වැදගත්. ජ්‍යොතිෂයට අනුව 4 වැන්නේ නියෝජනය වෙන්නේ පපුව, හෘදය සහ පෙනහළු ආශ්‍රිත ප්‍රදේශ. සෙනසුරු මෙහි සිටීම නිසා අප්‍රේල් 14 වැනිදා රවි ග්‍රහයත් මේ ස්ථානයටම පැමිණෙන නිසා හෘද රෝග ඇති අය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව ඇති අය මේ මාසයේ ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන කාලයක්. අධික වෙහෙස සහ මානසික පීඩනය නිසා මේ කාලයේ ඔබේ පපුවේ තද ගතියක් හෝ රුධිර පීඩනය වැඩිවීමේ ප්‍රවණතාවයක් උදා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක මම ඔබට මතක් කරනවා. ලග්නේ 6 වැන්න කියන්නේ රෝගස්ථානයයි. මෙහි ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. ගුරු කියන්නේ විශාල කරන ග්‍රහයි. ඒ නිසා ඔබේ ශරීරයේ සීනි මට්ටම්, කොලෙස්ටරෝල් මට්ටම් මේ කාලය තුල වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අලුත් අවුරුද්ද කාලේ අධික පැණි රස ආහාර සහ තෙල් කෑම පාලනය කිරීම ඔබට ඉතාමත් වැදගත්. ඒ වගේම මේ කාලය තුල අක්මාව සහ උදරයේ ආශ්‍රිතව යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඔබේ දෙවැන්න තුල රාහු ග්‍රහය සිටින නිසා ඔබේ මුඛය සහ ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න එක ඉතාමත් වැදගත්. ඔබට මේ කාලය තුල ආහාර විසවීම, ඒ වගේම අජීර්ණ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ දත්ත ආශ්‍රිත වේදනා හා මුඛයේ ඇති වෙන තුවාල ගැනත් මෙන්න මේ කාලය තුල සැලකිලිෙන් ඉන්න එක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ඔය අවුරුදු උත්සව වලට එහෙම ගිහින් ගන්න කෑම සම්බන්ධයෙන් පිරිසුදුකම ගැන මේ කාලයේ ඔබ සිතා බලන එක ඉතාමත්
වැදගත්. ඉතින් මකර ලග්නාධිපති ඔබේ අප්‍රේල් මාසයේ ග්‍රහ පිහිටීම් අනුව ඔබේ ව්‍යාපාර සහ රැකී ආරක්ෂා කටයුතු වලට, ඔබේ පෞද්ගලික ජීවිතයට, විවාහයට, ආදරයට, ඒ වගේම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මොන වගේ බලපෑම් එල්ල කරයිද කියන කාරණේ අපි කතා කරා. ඉතින් ඔබට පේනවා මේ අප්‍රේල් මාසයේ මකර ලග්නයේ උපන් ඔබට මිශ්‍ර ප්‍රතිඵල උදා කරන කාලයක්. ඒ නිසා මේ කාලය තුළ ඔබට අප්‍රේල් මාසයේ ජයග්‍රාහී මාසයක් කරගන්න ඉවසීම, ඒ වගේම මූල්‍ය කළමනාකරණය, ඒ වගේම ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැනි කාරණා ගැන ඔබ සැලකිලිමත් වුණොත් මේ කාලය ඉතාමත් වාසනාවන්ත කාල පරිච්ඡේදයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් මාසය තුළ ඔබේ ජීවිතය තුළ අසුබතා ඉස්මතු කරන ඒ ග්‍රහ දොස් නිවාරණය කර ගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂමය වශයෙන් ඉදිරිපත් කළ තියෙන වත්පිළිවෙත් සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙලා එම වත්පිළිවෙත් නිවැරදිව ඉටු කරගන්න පුළුවන් නම් මේ කාලය තුළ ඔබට උදා වෙන ඒ ග්‍රහ අපල තත්ත්වයන් සමනය කරගෙන අප්‍රේල් මාසයේ ජයග්‍රාහී මාසයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ජ්‍යොතිෂයට අනුව ඕනෑම අපල කාලයකින් මිදෙන්නට වත්පිළිවෙත් සහ මානසික සංයමය ඉතාමත් වැදගත්. අද අපි අවසාන වශයෙන් කතා කරමු මේ මාසය තුළ ඔබට බලපාන ප්‍රධාන ග්‍රහ දෝෂ මොනවාද සහ ඒවායේ බලපෑම අවම කරගෙන සතුටින් ජීවත් වෙන්න ඒ සඳහා ජ්‍යොතිෂමය වශයෙන් ඉදිරිපත් කළා තියෙන වත්පිළිවෙත් මොනවාද කියන කාරණේ අපි කතා කරමු. මේ මාසය තුළ මකර ලග්නාධිපති ඔබට බලපාන ප්‍රධාන ග්‍රහ දෝෂය තමයි අර්ධ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය. ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා මේෂ රාශිය, ඒ කියන්නේ ඔබේ හතරවැන්නේ තැන්පත් වී සිටීම නිසා මේ අපල තත්ත්වය නිර්මාණය වෙනවා. මේ ප්‍රතිඵලයක් විදිහට නිවසේ ගැටලු, දේපල ප්‍රශ්න සහ හිතේ නොසන්සුන් බව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙවැන්නේ රාහු සිටීම නිසා වචන පාලනය කරගන්න නොහැකි වීම තුලින් පවුලේ අය ඔබ සමග අමනාප වෙන්න පුළුවන්. ඒ වගේම අටවැන්න තුල කේතු ගමන් කිරීම නිසා හදිස්සි අනතුරු හෝ රහස් සතුරු කරදර ගැන අවධානයේ සිටින එක ඔබට ඉතාමත් වැදගත්. ඒ වගේම අප්‍රේල් 14න් පස්සේ රවි සහ සෙනසුරු එකම තැනක සිටීම නිසා පීතෘ දෝෂ හරි උසස් නිලධාරීන් සමග ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ග්‍රහ අපල දුරු කරගන්න ඔබ කළ යුතු වත්පිළිවෙත් මොනවාද කියන කාරණේ. මේ කාලය තුල ඔබට උදා වෙන සෙනසුරු අපලේ සඳහා ඔබට පුළුවන් නම් සෙනසුරාදා දවස්වල උදෑසන 6ත් 7ත් අතර කාලය තුල විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිර්මල් පූජා කර පින් අනුමෝදා කරන්න. ඒ වගේම එදිනට තලතෙල් පානක් දැල්වලා සෙනසුරු ස්තෝත්‍ර ගායනා කරන එකත් ඉතාමත් සුබයි. හැකි හැම වෙලාවකම මහලු අයට හෝ ආබාධිත අය සඳහා ආහාර හෝ ඇඳුම් පැළඳුම් ලබා දීම සෙනසුරු අපලය නිවාරණය කරගන්න ඉතාමත් වැදගත් කියලා ජ්‍යොතිෂය තුළ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ කාලය තුළ ඔබට උදාපත් වෙන රාහු ග්‍රහ දෝෂය සඳහා ඔබට පුළුවන් නම් ගණ දෙවියන්ට වන්දනා කරන්න. බදාදා දවස්වල ගණ දෙවියන්ට එළඟ තෙල් පහනක් දැල්වලා රතුමල් පූජා කිරීම තුළින් රාහුගේ අහිතකර බලපෑම් අඩු කරගන්න පුළුවන් කියන කාරණේ ජ්‍යොතිෂය තුළ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ඒරාෂ්ටක කාලයේදී හිත තුළ ඇතිවෙන බය සහ තනිකම මගහරවා ගන්න දිනපතා මහා මංගල සූත්‍රය හරි රතන සූත්‍රය ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සජ්ජායනය කරන්න පුළුවන් නම් ඒක උතුම් පින්කමක් කියන එකත් මතක් කරනවා. අවසාන වශයෙන් මකර ලග්න හිමි ඔබ මෙන්න මේ දේ මතක තියාගන්න. ග්‍රහ අපල කියන්නේ අපි පෙර කරපු කර්ම ශක්තිය. අපිට පුළුවන් නම් පින්දහම් කරන්න, අපිට පුළුවන් නම් ජ්‍යොතිෂය තුල උගන්වන වත්පිළිවෙත් නිවැරදිව ඕනෑකමින් කරන්න, අපිට පුළුවන් අපේ කර්ම ශක්තිය ශක්තිමත් කරගන්න. ඔබ ඉවසීමෙන් සහ මෛත්‍රියෙන් යුතුව මේ අප්‍රේල් මාසය තුල කටයුතු කරන්න පුළුවන් නම් මේ ග්‍රහ දොස් සියල්ල ජයගෙන ඔබට ඊටමත් වාසනාවන්ත අප්‍රේල් මාසයකට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට මේ උදා වෙන අප්‍රේල් මාසයේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාව තබමින් අපි නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ආයු බෝවන්.